ජපානයේ කම්පියුටර් එන්ටර්ටේන්මන්ට් සප්ලයර්ස් ඇසෝසියේෂන් ආයතනයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන ටෝකියෝ ගේම් ෂෝ 2025 සැප්තැම්බර් 25 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙනවා. රටවල් විශාල ගණනක් සහභාගී වන මෙම වීඩියෝ ප්‍රදර්ශනයේදී විවිධ අංශ යටතේ නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ගේමිං ක්‍රීඩාලෝලීන්ගේ සිට ක්‍රීඩා සංවර්ධන විකුණුම් වෘත්තිකයන් දක්වා සෑම කෙනෙකුගේම අවශ්‍යතා සපුරාලිය හැකි අන්තර්ගතයන් මෙහිදී දක්නට ලැබුණා. ලොව විශාලතම සහ වඩාත් කීර්තිමත් ක්‍රීඩා ප්‍රදර්ශනයක් වන ටෝකියෝ ගේම් ෂෝ මෙවර ශ්‍රී ලංකාවට සුවිශේෂී වනවා. ඒ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික සමාගමක් වන දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් අනුබද්ධ ආයතනයක් වන මෝගෝ ගේම්ස් සිය පළමු පරිගණක ක්‍රීඩාව සෝංග් ඔෆ් කිංග්ස් නමින් ප්‍රදර්ශනයට එක් කිරීමයි. මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතාද එක්ව සිටියා. රටවල් වලින් ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගේම් එක ගහලා ඒගොල්ලෝගේ ෆීඩ්බැක් එක දෙනවා. මේක අපි තව මාස 4කින් විතර රිලීස් කරන්න අදහස් කරගෙන තියෙනවා. ව්‍යාපාර අනුව ගන්නකොට මේ ගේම් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ඉතා විශාල ඉන්ඩස්ට්‍රි එකක්. මං හිතනවා අපි ලංකාව තවදුරටත් රජයත් එකතු වෙලා මේ වගේ ව්‍යාපාර නැත්නම් මේ වගේ මේ ගේම් හදන එක ගැන අපි ශ්‍රී ලංකාව මීට වඩා දිරිමත් කළ යුතුයි කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.